බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. එක රූපෙන් එකම නෝන එනවා. එක රූපෙන් එකම මහත්තයා එනවා. සංසාරේ මරාගෙන ඉඳලා දැන් ඔයා නැතුව මට බෑ කියලා ආදරෙන් කතා කරනවා. අවිද්‍යාවක තරම දිහා බලන්න. අවිද්‍යාවක තරම දිහා බලන්න. එක මාතාවක් ඉන්නවා. ඒ මාතාවට පුළුවන් ස්වාමීන් වහන්සේලාගේ හිත බලන්න. ඒ උපාසකම්මා ආරාමෙට එනවා. සංඝයාට අපෝපස්ථාන කරනවා. කැමති දානමාන ගෙනත් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා සුවසේ බවුන් වඩල ඉතර වෙනවා. එක හාමුදුරුවෝ නමක් ඒක අහලා ඒ ආරාමයට වැඩියා. කෑමක් ගැන හිතුවා. පහුවදාම උපාසකම්ම හදලා ගේනවා. දෙවෙනි දවසේ කෑමක් ගැන හිතුවා හදලා ගේනවා. අර ස්වාමීන් වහන්සේ හිතනවා අප්පච්චි හිතෙන එක ගේනවා නම් මම හිතන අනිත් දේවලුත් මොන්දට පේනවා ඇති. කියලා පහුවදාම ආරාමෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි භික්ෂුව පැමිණේ? මට බෑ භාග්‍යවතුන් වහන්සේ. ඒ උපාසකම්මට හිත පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හිත පේන කෙනෙක් ළඟ ඉන්නේ මෙහෙමයි කිව්වා. රාගයක් ආවොත් රාගය දුරු කරන්න කිව්වා. එතකොට හිත පේන කෙනෙකුට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා කිව්වා. තරහක් ආවොත් තරහ දුරු කරන්න කිව්වා. හිත පේන කෙනාට එයා හොඳ කෙනෙක් විදිහට පේනවා කිව්වා. ඔයා එතෙන්නම යන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ එතෙන්නම වැඩියා. එතෙන්නම වැඩලා මාර්ගය දියුණු කළා අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් කළා කල්පනා කළා මෙච්චර ඉක්මනින් මම කෙලෙස් නසන්න මට ලොකු සහයෝගයක් දුන්නේ මේ උපාසකම්මා. සංසාරේ අම්මා වෙලා ඉඳ ඇතිනේ. දිවසින් බැලුවා නෑ කලින් ජීවිතේ නෝනා. එහෙනම් හොඳට උපස්ථාන කරන්න ඇතිනේ. නිදාගෙන ඉන්නකොට බෙල්ල කපලා. ඊට කලින් ජීවිතේ බැලුවා. ආත්ම භාව 60ක් බෙල්ල කපලා. ආත්ම භාව 60ක් බෙල්ල කපපු කෙනාම එයාම සහයට ගන්නවා ඊළඟ ආත්මේ. මේ ජීවිතේ ඊතර වුණ නිසා හොඳයි නැත්නම් මේකෙත් බෙල්ල කපනවා.